පෙරුවන් සරණයි සියලුම දෙනාට. අද මම කතා කරන්න හිතුවේ මගේ channel එකේ මේ දෝසයින් කරන ඒවාට කමෙන්ට් දාලා තියෙනවා සමහර අය මේ වරන් හිර කරන්න එපා, කැත වැඩ කරන්න එපා කියන කමෙන්ට්. ඉතින් තේරුම් ගන්න ඕනේ දෝෂයක් සහ වරමක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට මට මේක මම මේ සුවපත් කරපු දරුවෙක්ගේ අම්මා කෙනෙක් අද ඇවිත් තියෙනවා. අනිත් දරුවටත් ඒ රැකී ආරක්ෂා හරි කිවිල්ලා මහතාලිය අම්මගේ ආශිර්වාදය අරගෙන බුදු පූජාවක් තියන. ඉතින් මම ඒ අම්මගෙන් අහන්න හිතුවා ඒ වරමත් දෝෂයක් කියලා කියපු ඒ දරුවට මම සුවපත් කරපු දරුවට කොහොමද ලැබිච්ච අත්දැකීම මොකක්ද උනේ කියලා ඒ අම්මගෙන්ම අහලා දැනගන්න හිතුවා. ඉතින් කියන්නම් මට දරුවට ඉස්සෙල්ලාම මොකක්ද හැදිච්ච අසනීප තත්ත්වය මොකක්ද උනේ කියලා. දරුවට 2023 ජනවාරි පෝයෙන් තමයි හැදුනේ. ඉතල හැදුනේ බඩේ කැක්කුමක්. බඩ නිකන් ජොල් ජොල් ගන්න සද්දයක්. ඊට පස්සේ මෙයා දුරකට කියලා වම්නේ දැම්මා. මම හිතුවේ ගෑස්ට්‍රික් කියලා ඇස්තුවා ගෑස්ට්‍රික් කියලා. බෙහෙත් ගන්න යන් කියලා කිව්ව හැන්දෑව 6:00 විතර. ඊට පස්සේ දුරකට වාල් වෙන ගමන් ඉස්සරහා මේ එයා මං අදාළ දුන්න දරුවට මේ යන්ත්‍රයක් ග්‍රහකල වලට අම්මේ මේක මට ගලවන්න තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ එකපාරටම බෙල්ලක් පිටද වෙලා කට ඇල්ල දිව ඇදිලා එයාට මොකක්ද දුනා මොකද කියලා මට හිතා ගන්න බැරි වුණා ඇත්තටම. ඊට පස්සේ මම ටක් ගාලා මගේ දරුවා මගේ නංගි හිටියා. අනලා ගෙට අරගෙන ටක් ගාලා මම දොර වහලා මම මේක ගැහුවා මම කියන්නේ වටි පිටිනට හොඳ දේවා මගේ දරුවට මොකද වෙලා සුට්ටක් බලන්නට කවුරුත් ආවා ඇත්තටම. ඇවිල්ලා ඉතින් අරම ඒ විදිහටම තමයි කට ඇරිලා ඇති ඉස්සරින් කරේ වෙන්නේ ඒක. ඇත්තටම ඒ විදිහට දිව නැහැ ඒ දරුවගේ. ඉතින් මොකද යනවා ඊට පස්සේ මම සද්දාලා තියෙන්නේ ඉතිරිතරම ගාන ඊට පස්සේ මස්කුල්ලා කියලා මස්කුල් වගේ තිබුණා ඒ ගාවට හරියන්න කිව්ව වෙලාවයි ඊට පස්සේ මම මේ ඉතින් ඒ උනාට පස්සේ මම ගියා එක දේවාල වල ගියා ගිහලා කිව්වේ කියන හැමතැනම කියන්නේ මෙලමයට වරමක් තියෙනවා එක නේද පේනවනේ ඒ දරුවට නොපෙනෙන අය පේන්න ගත්තා ඔව් නොපෙනෙන දේවල් ඔය දැන් අනිත් උනම් පස්සේ යාට ඇදුරෝ සාටු මන්තර කියනවා වගේ මන්තර කියනවා ගහනවා කිව්වා. එතකොට සාටු නියෝලු ඒ වගේ ජීවම් කරනවා හතර පහ දෙනා වගේ එක එක කෙලින් කරනවා. අපි ඇත්තටම වරමක් කියලා දෙන්න බැරි නියෝ කියලා මොකක්ද කියන්නේ නෑනේ. ඔව්. ඒ නිසා මේ එහෙම කොහොම හරි අවුරුදු දෙකමාරක් දෙකක් ඇදගෙන ගියා ඒ කියලා. වරමක් කියලා දේවාල වලින් කොහොම වරම හදන්න උත්සාහ කරේ නෑ. ඇත්තටම මම විදිහ කරේ නෑ මම. කරේ නෑ ඉතින් අර දාපු ඉපස්සේ ඒ දේවල් වල යන්ත්‍ර දැම්ම පස්සේ ඔය ටිකක් අල්ල හිටිනවා ආයෙත් ඕකටම තමයි මේ දේ වෙන්නේ ඉතින් ඔය අවුරුදු දෙකමාරක් දෙකකටම ආවන්න වෙන්න කොට තමයි ගිය මාසේ මේ අවුරුද්දේ ගිය මාසේ පොඩි මාසේ පොයට වෙන්නේ එතකොට අපිට කිව්වා වරම ගත්තේ නැත්නම් පවුල් පිටින් විනාශ වෙනවා කියලා දේවාල වලින් කියලා තෝරනවා මගේ පවුල් වරම කිර කරන්න එපා මුළු පවුලම විනාශයටපත් වෙයි තැල්ල සිමිලායයි මේ පවුලම කියලා. ඒ නිසා අපි දිර කරින්නේ ඇත්තටම වරම පැත්ත බැලුවෙත් නෑ. මේ එහෙම ඉතින් ලෙඩේ ඉඳි පස්සේ අතක් තෝරන ගත්තා. ඊයේ මාසේ ඊට ඉස්සෙල්ලා මාගේ පොයට එහෙම ඉඳලා ඒ ඉතින් ඔය අපි ඉස්සෙල්ලා ගියේ දේවාල වලින් තෙල් පිටිච්චා ඒවා ගෑවා ඒ කඩියේ නෑ. ඊට පස්සේ පපුව තද වෙලා පපුවට අනින්න වගේ මේ පපුව ඇදලා ගන්නවා වගේ දේවල් බෙල්ල හිර කරලා කටහඬ පිට කරන්නේ නැතුව බෙල්ල තද කරගෙන ඒකදලා ඒ වෙලෙත් කියනවාම මගේ පපුවට අනිනවාම තෙල් ඇදලා ගන්නවා වගේ මට දැනෙනවා කියලා මගේ බෙල්ලකට ගහලා තියෙන කතා කරගෙන දෙන්නකම් ගොරොද්ද සද්දයක් විතරයි ඉන්නේ. ඔහොම මේ ඉන්න අවස්ථාවේ තමයි මට මේ මෑණියෝ හම්බුනේ. ඒ ඇවිල්ලා ඒ පොඩාසේ මමයි මගේ පුතයි ඉන්නන්ට මම පොඩාසින් වැඩ කරන්නේ නෑනේ. ඔව්. ඒ නිසා මෑණියන්ගේ තෙල් පොඩ්ඩක් තමයි මම ඉල්ලන් ගියේ. ඉල්ලන් ගිහින් මේ ගාන විනාඩි 10ක් 5ක් යනකොට වගේ මගේ දරුවගේ තිබුණු පරවංග තිබුණේ ඉලි කියලාම ඒ තෙල් පොඩ්ඩෙන් තමයි සුවපත් වෙන්නේ. මෑණියන්ට පින් සිද්ධ වෙන දරුවා සුවපත් වෙන දරුවා සුවපත් වෙන අද දැන් ගිය අවුරුද්දේ මේ එන්න මේ ඕ ලෙවල් තියෙන ඒ ලෙවල් තිබුණේ මේ ළඟ ඒ ලෙවල් එක කරගන්න බැරුණා යන දරුවට දැන් දෙයියනේ ඉතල පන්ති යනවා ලබන අවුරුද්දේ ඉවර කරන්න ඉතින් මෑණියන්ට පින් සිද්ධ වෙන ඇත්තට ඉතින්
අන්න එහෙමයි ඒ අම්මගේ ඒ දරුවා ගැන කතාව. එතකොට ඒ දරුවට වරමක් තියෙනවා කියලා තමයි ඒ අම්මා මට කිව්වේ. ඇවිල්ලා හැමතැනින්ම මෑණියෝ අපි බැලුවා. අපි එක්කන් ගියා. කිව්වේ වරම ගත්තේ නැත්නම් පවුල් පිටින් විනාශ වෙලා යනවා කියලා. හැබැයි මම පරීක්ෂා කරපු අවස්ථාවේ ඒ දරුවට වරමක් නෙමෙයි තිබුණේ. ඒ දරුවට මියගිය අයගේ ඇල්ම බැල්ම සහ කරපු හදියක හෝනියමක ප්‍රතිඵලයක් තිබුණේ. එතකොට ඒක සිය පවුලටම බලපාලා තිබුණා. දරුවගේ පියාටත් තිබුණා නේද? දරුවගේ පියාටත් තිබුණා ඒ බැල්ම. එතකොට ඊට පස්සේ ඒකට අවශ්‍ය විදියට අපි ප්‍රතිකර්ම කරා. ඒ ස්ථාන භූමියට ගිහිල්ලා ගෙවල් ආරක්ෂා කරලා දරුවගේ දෝෂ ඉවත් කරා. ඉවත් කරාට පස්සේ අද දරුවා බොහොම සතුටෙන් සනීපෙන් hina වෙලා ඉන්නවා. ඒ ලෙවල් කරන මේ අවුරුද්දේ ඒ ලෙවල් කරන්න හිටපු දරුවෙක්. ඉතින් ඒ වගේ වරම සහ දෝෂය හඳුනා ගන්න ඕනේ. දැන් මේ අම්මා ඒ වරම කියලා ප්‍රතිකර්ම කරලා දේවාලයක් දැම්මනම් අද දරුවා අතරමඟ. මොකද දෝෂයක් නේ තියෙන්නේ. ඉතින් මට කියන්න ඕනේ මේකේ යථාර්ථය ඔබ වරමක් කියලා පසුපස දේවාල ගන්න යනවනම් දෝෂය සහ වරම කියන්නේ මොකද්ද කියලා හඳුන්වා දෙන්න ඒ අත්දැකීමක් ලැබපු කෙනෙක්ගෙන් තමයි ඔබට මම මේ ගෙනාවේ. ඉතින් ඔබ සැමට මහා භද්‍රකාලි මෑණියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. සියලු කටයුතු සාර්ථක වේවා. ත්වන් සරණයි.